What is? දැන් මොනවද ලියනවනේ විභාගේ පළවෙනි දවස. ඉතින් මම ගියේ ඉඳි අපේ යාළුවෙක්ගේ බෝඩි මේ යත් එක්ක එයාගේ වාහනේ කැම්පස් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. වෙලාව උදෑසන යනවා යාළුවෝ ඇඩ්මිෂන් එක ගන්න. ඇඩ්මිෂන් එක ගත්තා ලියන්න පුළුවන් නේද? අයිබෝන් මිත් පං කියලා ඉතින් විසරි අම්මලා සැටි වෙලා ලක්ෂ දෙලා දෙන්නේ. මෙන්න මේ මෙයාගේ බෝඩි මේ නම පින්නේ ඇඩ්මිෂන් එක හම්බුණා යාළුවා. දැන් මොකද්ද විභාග ගැන කියන්න තියෙන්නේ? What is? ඇඩ්මිෂන් අරන් ඉන්නේ. දැන් මොනවද ගොම්ෙන් යන්න. ලියනවනේ. සෙල්ෆි ගාලා එවනම් ආයෙත් මට දාන්න එක දාපන්. වෙට් එක ඕගාලට ලසිත් මාලිංග අද ඔය විභාග ලියනවද? පාඩම් කරන්න බෑ යාළුවනේ. කවද්ද? ලකුණු කීයක ලියනවද? අපි යනවා විභාගෙ. කියලා වුණාව. ඉරාවට ගියා. C එකක් බෑ. D+ D එකක් අනේ මම ලකුණු 30ක් ගන්න ඕනලු. බලමු මොකක් එයිද? කොල්ල පාඩම් කරලා ඉන්නේ. මොකද අත්තේ? එහෙම කෑලි තුන කපලා කේස් ස්ටඩියට දැම්මද? උඩ කොටස පළවෙනි එකට මැද කොටස දෙවෙනි එකට තුන්. අපි යනවා. යෑවා කාලෙකින් දැක්කේ. ආයිත් නැද්ද? වෙබ් එක. සන්තෝෂය ආඩම්බරයි. පළවෙනි එක්සෑම් එක පොඩ්ඩක් වුණා. හරිද? අද මොකද එක්සෑම් වල හිටින්නේ? සුපිරි. එහෙමත් කිව්වා. ෆෑම් ගැන මොකද හිතින්නේ? දුක හිතෙනවා. යාළුවනේ අපිට වෙලි හම්බුණා. ජයග්‍රාහී දෙවනි දවස දින 8න් ඩිසයින්. ඒක නම් ඊයේ සබ්ජෙක්ට් එකට වඩා පොඩ්ඩක් බලාගත්තා. මොනවා අහවිත් දන්නේ මේකේ ප්‍රශ්නේද? කතා වෙන එක්සෑම් එක බලමු. අපි උදේ මොකද්ද කරන්නේ? කන්න. ඒක දායි ට්‍රේනින් එක ජයවා සෙට් එක මුස්සලා. දෙවනි දවසේ එක්සෑම් එක ඉවරයි. ඒක නම් ඉතින් ලොක් කේස් එකක් නැහැ. බලමු ලියලා කොහොම වේවිද දන්නේ නැහැ ලකුණු එහෙම. ඊට තියෙන එකට රෙඩි වෙන්න ඕන. දැන් අද ගිහිල්ලා පොඩ්ඩක් නිදාගෙන දැන් ඊපස්සේ ඊට තියෙන එක බලන්න ඕන. ඊට තියෙන එක නම් පොඩ්ඩක් අමාරු වෙයිද මන් දන්නේ නැහැ. කට්ටිය ඉන්නවා හරියද? මොකද අත්තේ? යකෝ විභාගයක් ලිව්වම පොඩ්ඩක් අර මේව තියෙනවනේ මම. මොකක්ද ඒකට කියන්නේ? කියනවා නිකන් විභාගයක් කවදාවත් ලේසි කරලා විභාගය හැල්ලුවට ලක් කරන්න එපා මචං. ඉතින් ලිව්වත් අමාරුයි කියන්න ඕන. යකෝ කැම්පස් එකේ මේන් ඩිසයිනර්. හරි යකෝ මේන් ඩිසයිනර් කියලා. අය මොන වෙන්නේ කැරම් බෝඩ් එක ගාවින් තමයි නවතින්නේ. සිරාඩුඹ කලර්ස් ගැන බලලා මෙතන ඩිසයින් එක කරන්නේ. මං අර ටික බලනවා. ඒ කියන්නේ කලර් පැලට් බලනවා. ඒ වුණාට ඔයගේ අයිඩියක් ගන්න ඉතින් එදස් පුරුදු පරිදි එක්සෑම් එක ඉවර කරලා අපි ආව බෝඩියට ඇවිල්ලා පාඩම් කරන කලින් අපි එතන තිබ්බ බේකරියක් හරිද? ඒකෙන් බනිස් ගෙඩියක් එහෙම කාලා එන්න කියලා හදනකොට ඊට එහා පැත්තම තිබ්බ පන්සලක්. මේ පන්සලේ අටවිසි පූජාවක් තිබ්බා. ඒක හරිය ලස්සනට තිබ්බා. ওই චෛත්‍ය එහෙම ලස්සනට සරසලා. ඒක තමයි වෙන්නේ.
ඉතින් මේ ලොග් එක මෙතන ඉවරයි. ඊළඟ ලොග් ටිකත් එක්ක සෙට් වෙන්න කැමති නම් subscribe කරලා like කරලා සෙට් වෙන්න. ජය